හහා වයි හැන්දෑව නිකයත් එක්ක දිල්ලවාට පදිස්සියකට ලුණු මිරිසක් එම හදාගන්න පුළුවන්ද දැන්? හන්නේ මෙයා හිතන දුර ලුණු මිරිස මොකක්ද නික්කයි මං වාට ලුණුයි බතුයි හරි දෙන්නංකෝ ඔයා ඒකන කලබල වෙන්න එපා එහෙම මගුලකට නෙමෙයි යන්නේ මම මේ ඇහුවේ. එහෙනම් හදිස්සියකට ලුණු මිරිස් මොකටද නික්කයි? හදිස්සියකට යන්න වෙන තැන් තියෙනව නේද? මේක අහගන්නවකෝ. ලෝකේ තියෙනව සැරම මිරිස් වර්ගයක් තමයි හාබනීරෝ පෙපර් කියලා කියන්නේ. ඔයාට කියන්න මේ මිරිස් කොච්චර සැරද කියනවා නම් සාමාන්‍යයෙන් අපි කන ජාතිවල සැරමයින ඒකකයක් තියෙනවා ස්කෝවිල් කියලා. අපි සාමාන්‍යයෙන් කන මිරිස්වල ස්කෝවිල් අගේ 2500 ඉඳන් 5000 වෙනකම්. හැබැයි මේ හාබිනීරෝ පෙපර් වල ස්කෝවිල් අගය ලක්ෂ ගානක් කියලා තමයි ආරංචි වෙන්නේ. නෑ පුදුම සැරක්නේ. ඔන්න ඔය මිරිස් කරල් 6ක් නිසා පහුගිය දවසක ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඉස්කෝලයක් වහලා. එහෙමකෝ මිරිස් කරල් 6 ඉස්කෝලේට ඉගෙන ගන්න ඇවිල්ලාද? නෑ යෝදයෝ කවුද එක්කෙනෙක් මේ හාබිනීරෝ පෙපර් කියන මිරිස් ජාතියෙන් ලුණු මිරිසක් හදලා නැහැ ලුණු මිරිස් හදලා කෑවොත් මැරලයි. එහෙම නෙමෙයි. මේ මිරිස් කරල් 6ක් ගෙනල්ලා ග්‍රවුන්ඩ් එකට දාලා සෙල්ලම් කරන්න. මිරිස් වලින් සෙල්ලම් කරන්නේ මොන ලෝකෙද කියනවා බලන්න. එහෙම නෙමෙයි. කවුද ග්‍රවුන්ඩ් එකට ගෙනත් දාලා ඒක පෑගිච්ච ඒ ළඟින් ගිය ඒ මිරිස් සැරහාපු ගොඩක් දෙනෙක් හොස්පිටල් ඇඩ්මිට් කළා. හමට සැරවැදිලා සමහරුන්ට සී නැති වෙලා ලොකු අකරතැබ්බයක් වෙලා තියෙනවා. බුදු අම්මෝ මේ මිරිස් කරල් 6ක් කරපු දෙයක්. මං හිතාගෙන හිටියේ නිකයි මේ කොච්චි තමයි වැඩිපුර සැර කියලා බලන් ගියාම කොච්චි වලටත් වඩා අන්තේව තියෙනවානේ. ඔව්දිල් දැන් මේ නිවුස් එකෙන් ඔප් වෙනවනේ මේ මිරිස් කොච්චර සැරයිද කියලා. ඌකට වෙන්නේ නැති නේද නිකයි ළඟින් ගියා සැරක් ඇතේ කියලා. ඔය මිරිස් වලට වෙන්නේ නැති නේද? ළඟින් ගියත් සැරක් ඇතේ නෙමෙයි ඔදෝ ළඟින් ගියත් ඇහැක් නැත්තේ. දැන් ඔය ඉස්කෝලේ වහපු මිරිස් කරල් 6 වෙනුවේ මාගේ උපහාර පිණිස ගීතයක් තියෙනවා. කියනවා බලන්න. දය දය දයරේ දය දය දයරේ දය 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 නවතන ඔය මිරිස් ගැන කියන සින්දුවක් නෙමෙයි ඔදේ ඔය හින්දි සින්දුවක්. හරි හරි ඒ ආසියාවේ ඓශ්චර්ය මිරිස් කාලා කියන සින්දුව. මෙන්න මේක නවත්ත ගන්නවද කරුණා කරලා?